අයිබෝන් ඔයාලා හැමෝටම මං අද අරගෙන ආවේ 10 වෙනි පාඩම. ඒ කියන්නේ sannivedana ප්‍රතිපත්ති සහ මාධ්‍ය නියාමනය කියන පාඩම යටතේ ඔයාලට තියෙන MCQ ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න කතා කරලා ඒ පාඩම ඔයාලට ලේසි විදිහට මතක තියාගන්න උපකාරයක් කරන්න තමයි මං අද හදන්නේ. හරිද? එතකොට මම මේකේ MCQ සහ රචනා ප්‍රශ්න කියන කොටස් දෙකම කතා කරනවා. ඒ වගේ මං හිතනවා මේ පාඩම සාකච්ඡා කිරීමෙන් ඔයාලට අර ගොඩක් කලට කවර් වෙන්නේ නැති තැන් කවර් වෙයි කියලා මම විශ්වාස කරනවා. හරි අපි අපේ MCQ ප්‍රශ්න ටිකට යමු. මොනවද මේ MCQ ප්‍රශ්න මොනවද මේකට උත්තර කියලා. හරිද? මේකේ පළවෙනි ප්‍රශ්نين අහනවා 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත අනුව යම් කෘතියක කර්තෘවරයා සතු වන්නේ. දැන් අපි කතා කරන මේ පාඩම යටතේ ආණ්ඩුක ව්‍යවස්ථාව 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත ඊට පස්සේ මානව හිමිකම් ප්‍රකාශනය වගේ දේවල්. එතකොට 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත ගැන කතා කරාම ඒකේ බුද්ධිමය කර්තෘවරයෙක් කෘතියක කර්තෘවරයෙකු සතු අයිතිවාසිකම් දෙකක් ගැන කතා කරනවා ආර්ථික අයිතිවාසිකම් සහ සදාචාරාත්මක අයිතිවාසිකම් කියලා. එතකොට පිළිතුර වෙන්නේ ආර්ථික සහ සදාචාරාත්මක අයිතිවාසිකම් කියන දෙක. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නයෙන් අහනවා සෑම අයෙකු විසින්ම තම වෘත්තියේ ගරුත්වය ආරක්ෂා කළ යුතුය. තම වෘත්තියට සම්බන්ධ හෝ අනුශංගික යම් කාරණාවක් සම්බන්ධයෙන් සඳහා මුදලක් දෙයක් හෝ සේවාවක් වශයෙන් වූ කවර හෝ අල්ලසක් ඔහු විසින් බාර නොගත යුතුය. මේ මාර්ගෝපදේශය අදාළ වන්නේ මොකේද කියලා අහනවා. අපි දැන් කතා කරන මේ පාඩම යටතේ මාධ්‍ය නියාමන ආයතන කිහිපයක්. මොනවාද? ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය, ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වගේ ආයතන ගැන කතා කරනවා. එතකොට මෙන්න මේ ප්‍රකාශනයක් තියෙන්නේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ තියෙනවා පනතක් 1973 අංක 5 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත කියලා. අන්නේ පනතේ තමයි මෙන්න මේ ප්‍රකාශනය සඳහන් වෙන්නේ. එතකොට පිළිතුර අංක 4. හරිද? ඊට පස්සේ තුන්වෙනි එකේ අහනවා මාධ්‍ය නියාමනයේ ප්‍රභේද මෙසේය. මොනවාද ප්‍රභේද? ස්වයං නියාමනය, සහ නියාමනය, ව්‍යවස්ථාපිත නියාමනය, අභ්‍යන්තරික නියාමනය කියන නියාමන 4ක් ගැන අපි මේ පාඩමේ කතා කරනවා. එතකොට මෙන්න මේ ඒව අතරින් රජයේ මැදිහත් වීම තියෙන්නේ මොන නියාමනවලදීද අපි කියලා මේ ප්‍රශ්නේදී අහනවා. එතකොට අපි මේ රාජ්‍ය නියාමනයේ එහෙමත් රජයේ මැදිහත් වීම කියන එක අපි දකින්නේ සහ නියාමනය සහ ව්‍යවස්ථාපිත නියාමනය කියන අංශ දෙක තුල. එතකොට පිළිතුර වෙන්නේ අංක 5. B සහ C පමණයි. ඊට පස්සේ අපෙන් අහනවා හතරවෙනි ප්‍රශ්නයේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය. අපිට පිළිතුරු 5ක් දීලා තියෙනවා. එතකොට මේ පිළිතුරු පහෙන් මොකක්ද කියලා අහන උත්තරේ. අපි බලමු මේකට එන උත්තරේ මොකක්ද කියලා. දැන් අපි මම කලින් කිව්වා වගේ අපි කතා කරන මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ගැනත් අපි මේකට කතා කරනවා. එතකොට මේකට පිළිතුර වෙන්නේ අංක 5. දැන් ලංකාවේ ගත්තහම ලංකාවේ තියෙන ආණ්ඩුක ව්‍යවස්ථාවක්. එතකොට මේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 3 වෙනි පරිච්ඡේදයේ තියෙනවා මිනිස්සුන්ට තියෙන මූලික අයිතිවාසිකම් පිළිබඳව. එතකොට අපි මේ පාඩමේ කීපයක් ගැන කතා කරනවානේ. නේ 14 එක වගන්තිය එක ඊට පස්සේ 15 1 15 2 එහෙම ටිකක් කතා කරනවා. එතකොට මෙන්න මේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශන නිසා තමයි ශ්‍රී ලංකාවේ සහ අනිකොත් රටවල් වලත් ආණ්ඩුක ව්‍යවස්ථාවට මූලික අයිතිවාසිකම් කියන පදනම සැකසීලා තියෙන්නේ. එන්නේ පරිච්ඡේදයේ එතකොට එන්නේ මෙන්න මේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය නිසා. එතකොට පිළිතුර වෙන්නේ අංක 5. හරිද ළමයි? ඊට පස්සේ අපෙන් පස්වෙනි ප්‍රශ්නේ අහනවා රාජ්‍ය ආයතනයක සිදු වූ අයථා ගනුදෙනුවක් පිළිබඳ අදාළ කරුණු තහවුරු කොටගෙන ජනතාව දැනුවත් කිරීමට පුවත්පත් කලාවේදියෙකු වන ඔබ අපේක්ෂා කරනවලු. ඒ සඳහා උපයෝගී කරගත හැකි වඩාත් නෛතික මූලාශ්‍රය වන්නේ කොමක්ද කියලා අහනවා. එතකොට මෙන්න මේකට පිළිතුර වෙන්නේ තොරතුරු දැනගැනීමේ පනත. ඇයි මම තොරතුරු දැනගැනීමේ පනත කියලා කියන්නේ?
තොරතුරු දැනගැනීමේ පනත ස්ථාපිත වෙන්න 2016 දී. එතකොට මෙන්න මේකේ මූලික වරමඩ බවට පත් වුණේ රාජ්‍ය අමාත්‍යාංශවල, පළාත් සභාවල, පළාත් පාලන ආයතනවල තොරතුරු පුරවැසියාට දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමට තමයි මේ තොරතුරු දැනගැනීමේ පනත කියන එක ආවේ. එතකොට මෙන්න මේ ප්‍රශ්නේ තියෙන විදිහට දැන් අයථා ගණනාවක් පිළිබඳව අදාළ කරුණු තහවුරු කරලා ජනතාවට දැනුවත් කිරීමට පුවත්පත් කලාවේදයෙකු වශයෙන් එන්නේ තොරතුරු ලබා ගැනීමට තියෙන අයිතිය තහවුරු කරන්න මේ තොරතුරු දැනගැනීමේ පනත හරහා. එතකොට ඒ යෝග්‍ය නෛතික මූලාශ්‍රය වෙන්නේ තොරතුරු දැනගැනීමේ පනත. හරිද? ඊට පස්සේ අහනවා තොරතුරු අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස තහවුරු කරන ලද්දේ කුමන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්ද කියලා. දැන් අපි කලින් කතා කරානේ. එතකොට මෙන්න මේකේ එන්නේ 19 වන සංශෝධනය තුලින්. හරිද ළමයි? 19 වන සංශෝධනයෙන් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකම් බවට පත් වෙන්නේ. ඊළඟ ප්‍රශ්නය 7 වෙනි ප්‍රශ්නයෙන් අහනවා පහත ප්‍රකාශ අතුරින් බුද්ධිමය දේපල පනත හා සම්බන්ධ සදොස් නැත්නම් වැරදි ප්‍රකාශය කුමක්ද කියලා. එතකොට මේකේ 4 වෙනි උත්තරේ බලන්න. මේක කියනවා බුද්ධිමය දේපලට අයත් වන්නේ ආර්ථික අයිතිවාසිකම් පමණක් කියලා. නෑ. බුද්ධිමය දේපල පනතට ආර්ථික අයිතිවාසිකම් වගේම සදාචාරාත්මක අයිතිවාසිකම්නුත් අයිති වෙනවා. එතකොට පිළිතුර වෙන්නේ 4. ඊට පස්සේ කතා කරන අහනවා 8 වෙනි ප්‍රශ්නය පහත ආයතන හා විස්තර පිළිබඳව අවධානය යොමු කරන්නලු. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සභාපති සහ අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයාය. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සාමාන්‍යයෙන් දැන් මේක එන්න ඕනේ 1 2 3 4 එකට කියවෙනවා. 1 2 3 4 5 එකට කියවෙනවා. ඊට පස්සේ A B C D E කියන ටික වෙනම තමයි කියවන්නේ. අපි එහෙම කියමුකෝ. ශ්‍රී ලංකා විදුලි සංදේශ කොමිෂන් සභාව තියෙනවා, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය තියෙනවා, ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය තියෙනවා, ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම තියෙනවා, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය තියෙනවා. මේක තියෙන්නේ හරි පිළිතුර මාක් කරන්න තමයි මේකේ තියෙන්නේ. ඊපස්සේ ඒකේ කියන සභාපති සහ අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරලා ලබන්නේ ජනාධිපතිවරයාය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට අනුබද්ධව 2003 වසරේදී ස්ථාපනය කරන ලදී. ජංගම දුරකථන භාවිතයේදී මතුවන ගැටලු පිළිබඳව පැමිණිලි කළ හැකිය. සමාජ මාධ්‍ය ජාලාවලට අදාළ පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන්. සමාජිකයන් පත් කිරීම අදාළ විෂය භාර ඇමතිවරයාගේ කාර්යභාරය. ඉහත ආයතන හා විස්තර ගැලපු විට නිවැරදි පිළිතුර කුමක්ද කියලා අහනවා. එතකොට මේක එකින් එක බලන්න ඕන. එතකොට දැන් මේකේ බැලුවාම දැන් මේකට පිළිතුර වෙන්නේ අංක 2. හරිද? දැන් අපි බලමු මේක ගලපලා දැන් ඔයාලා මේක පොතේ තියෙන විස්තරය කියව ගන්න ඕනේ. හරිද? දැන් මම මේ ගොඩාක් වීඩියෝ එක දික් කරගෙන තමයි මෙහෙම පිළිතුරු දීලා කතා කරන්නේ. නැත්තම් ගොඩක් වෙලා වීඩියෝ ගොඩක් දික් කරනවා. එතකොට බෝරින් නේ. ඒ නිසා. එතකොට දැන් මේකේ එකේ කියනවා එක අයිති වෙන සියයටලු. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම ජංගම දුරකථන භාවිතයේදී මතුවෙන ගැටලු බිඳුව පැමිණි කරන්න පුළුවන්. ඊට පස්සේ දෙකේ කියනවා දෙකේ එන්නේ ඒටලු ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කරන ජනාධිපතිවරයා කියලා කියනවා. 3ට කියනවා ඊ කියලා. 3 කියන ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයට එන්නේ සමාජිකයන් පත් කිරීම අදාළ විෂය භාර ඇමතිවරයාගේ කාර්යභාරයක්ලු. 4 B 4කට උත්තරේ B කියන ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට අනුබද්ධ 2003 දී ස්ථාපනය කරා කියලා. 5ට එන්නේ D ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ සමාජ මාධ්‍ය ජාලාවලට අදාළ පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ 9 වෙනි ප්‍රශ්නය අහනවා ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් මාධ්‍ය විකාශනය සඳහා සංඛ්‍යාත පද්ධති වෙන් කර දෙන්න ලබන්නේ කවුද කියලා අහනවා. එතකොට පිළිතුර වෙන්නේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සභාවනේ නේද? එතකොට පිළිතුර වෙන්නේ මෙන්න මේක. 10 වෙනි ප්‍රශ්නය අහනවා යුනෙස්කෝ සංවිධානය විසින් දක්වා ඇති පරිදි රටක සමාජ දුරස්ථභාවය අවම කර සාමය සහ සමානාත්මතාවය ඇති කිරීම සඳහා කරන්න ඕනේ කුමක්ද කියලා. පිළිතුර වෙන්නේ sannivedana ප්‍රතිපත්ති සකස් කියලා. දැන් අපි කිව්වා පාඩේ වෙනවත් sannivedana ප්‍රතිපත්තිනේ. එතකොට පිළිතුර වෙන්නේ sannivedana ප්‍රතිපත්ති සකස් කිරීම. හරිද? ඊට පස්සේ 11 වෙනි ප්‍රශ්නයෙන් අහනවා පහත ප්‍රකාශ අතුරින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක භාෂණය සහ ප්‍රකාශන නිදහස පිළිබඳ වැරදි ප්‍රකාශය කුමක්ද කියලා. භාෂණය සහ ප්‍රකාශන නිදහස කියලා කියන්නේ මිනිස්සුන්ට කතා කිරීමට තියෙන අයිතිය. එතකොට මේක ආණ්ඩුක ව්‍යවස්ථාවෙන් පිළිගෙන තියෙන අයිතියක්.
හරිද? එතකොට මේකෙදි වැරදි ප්‍රකාශනය අහන්නේ පුරුෂයන් පමණක් සීමාව. පුරුෂයන් ලංකාවේ පුරුෂයන් විතර මේක අයිති වෙන්නේ. ආණ්ඩුක ව්‍යවස්ථාවෙන් පිළිගෙන තියෙනවා. ඒ වගේම හදිසි නීතියත් මේක අදාළ වෙන ඇතැම් විට මූලික අයිතිවාසිකමක් නෙමෙයි. ශ්‍රී ලංකා ආණ්ඩුක ව්‍යවස්ථාවේ 3 වෙනි පරිච්ඡේදයේම කියලා තියෙන මේක මූලික අයිතිවාසිකමක් කියලා ඒක ස්ථිරව පවතින දෙයක්. කොහේම වෙලකවත් කඩ කරන්න බෑ. ඊට පස්සේ අන් අයගේ අයිතිවාසිකම් මත සීමා වෙනවා. ඔව් එහෙම වෙනවා. එතකොට පිළිතුර වෙන්නේ 4 ඇතැම් විට මූලික අයිතිවාසිකමක් නෙමෙයි. මේක හැම විටම මිනිසුන්ට තියෙන මූලික අයිතිවාසිකමක්. ඊට පස්සේ 12 වෙනි ප්‍රශ්නය අහනවා ඔබ විසින් ගත් ඡායාරූපයක් අවසරයකින් තොරව වෙනත් පාර්ශවයක් විසින් පෞද්ගලිකව ප්‍රතිලාභයක් උදෙසා යොදාගන්නේය සිතන්න. මෙහිදී ඔබට සාධාරණ ඉටු කරගන්න පුළුවන් මොකෙන්ද කියලා අහනවා. එතකොට පිළිතුර වෙන්නේ මෙතන ඔබ විසින් ගත් ඡායාරූපයක් කියලා කියන්නේ ඔයා විසින් ගත්ත ඡායාරූපයක්. එතකොට ඒක අයිති ඔයාට. ඒක ඔයාගේ බුද්ධිමය දේපලක්. එතකොට පිළිතුර වෙන්නේ 3. 13 වෙනි ප්‍රශ්නයෙන් අහනවා මාධ්‍ය නියෝජිතයන් මැදිහත් වීමක් සහිත නීතිය මගින් ස්ථාපිත නියාමනය කුමක්ද කියලා. මේකට පිළිතුර වෙන්නේ අංක 3 සහ නියාමනය. ඒ කියන්නේ මාධ්‍ය වගේම නීතියෙත් මැදිහත් වීමක් තියෙනවා කියන සහයෝගයෙන් තමයි කරන්නේ. සහ නියාමනය කියන්නේ එහෙම කියන්නේ. ඊට පස්සේ 14 වෙනි ප්‍රශ්نين අහනවා මාධ්‍ය නියාමනය හා සම්බන්ධ කරුණු කිහිපයක් පහත දැක්වෙනවලු. ඒ කියන මාධ්‍ය නියෝජිතයන් මැදිහත් වෙනවලු තීන්දුව හා නිර්දේශ මන්ත්‍රීකරණ විසින් පිටපැදෙන්න ඕනලු රාජ්‍ය මැදිහත් වීමකුත් දකින්න තියෙනවලු. මේකට පිළිතුර මොකක්ද කියලා අහනවා. එතකොට මෙන්න මේකට පිළිතුර වෙන්නේ සහ නියාමනය. කලින් කතා කරා වගේම මාධ්‍ය නියෝජිතයන්ගේ වගේම රාජ්‍ය මැදිහත් වීමක් තියෙනවා, නීතිත් මැදිහත් වීමක් තියෙනවා. මේක තියෙන්නේ සහ නියාමනය තුල. 15 වෙනි ප්‍රශ්نين අහනවා මාධ්‍ය මගින් තොරතුරු සහ අදහස් සෙවීමේ ලබා ගැනීම හා බෙදා හැරීමේ නිදහස පිළිබඳ සඳහන් වෙන්නේ සඳහන් වන්නේ මොකේද කියලා. මේකට පිළිතුර වෙන්නේ මානව හිමිකම් පිළිබඳව විශ්ව ප්‍රකාශනය. හරිද? ඔන්න අපි දැන් MCQ කතා කළා 15ක්. මේ 15න් ඔයාලට අවබෝධයක් ලබන්න ඇති කියලා හිතනවා. ඊට පස්සේ දැන් අපි කතා කරමු දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ එන රචනා ප්‍රශ්න කිහිපයක් ගැන. දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නයෙන් අහනවා sannivedana ප්‍රතිපත්ති මාධ්‍ය ආචාර ධර්ම සහ මාධ්‍ය නියාමන යනු වර්තමාන ජන sannivedana ශාස්ත්‍රයේ පුදුළු සංවාදයකට හේතු වූ සාධකයක් වේ. පළවෙනි ප්‍රශ්නයෙන් අහනවා sannivedana ප්‍රතිපත්ති කියලා කියන්නේ මොකක්ද කියලා. sannivedana ප්‍රතිපත්තිය කියලා කියන්නේ sannivedana සහ මාධ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳව රාජ්‍ය බලධාරීන්ගේ තීරණ යොමු කරන පොදු මූලධර්ම වලට කියනවා sannivedana ප්‍රතිපත්තිය කියලා. දෙවෙනි ප්‍රශ්නයෙන් අහනවා මාධ්‍ය නියාමනය සඳහා යොදා ගන්නා මූලික ප්‍රවේශ 4 නම් කර අර්ථ දක්වන්න කියලා. ඒ 4 තමයි ස්වයං නියාමනය, සහ නියාමනය, අභ්‍යන්තර නියාමනය සහ ව්‍යවස්ථාපිත නියාමනය කියලා කියන්නේ. මෙන්න මේ 4 කෙටියෙන් විස්තර කරන්න කියලා තියෙනවා. එතකොට අපි මේ ටික කෙටියෙන් විස්තර කරගමු. ස්වයං නියාමනය කියලා කියන්නේ පූර්ණ රාජ්‍ය මැදිහත් වීමකින් තොරව මාධ්‍ය මගින් ස්වේච්ඡාවෙන් සිදු කරන ලබන නියාමන ක්‍රියාවලියක්. එතකොට මේකේ මාධ්‍යමකරුවන් සංස්කාරකවරුන් ජනමාධ්‍යකරුවන් විසින් එක්ව හරි වෙන වශයෙන් හරි සිදු කරන ලබන දෙයක් තමයි මේකෙදි වෙන්නේ. එතකොට මේ වගේ ක්‍රියාවලියකදී ආචාර ධර්ම නැත්නම් මාර්ගෝපදේශ සකස් කරනකොට සකස් කිරීමේ ක්‍රියාවලියට මාධ්‍ය වෘත්තිකයෝ සහභාගී වෙනවා. එතකොට දැන් අපි උදාහරණයක් විදිහට ගත්තාම ඉන්දියාවේ නිවුස් channel 10ක් විතර තියෙනවා මේ ස්වයං නියාමනයට ලක් වෙලා තියෙන. ඊට පස්සේ දෙවෙනි කතා කරන සහ නියාමනය නැත්නම් මිශ්‍ර නියාමනය ගැන. මාධ්‍ය නියෝජිතයන්ගේ කැපීපෙනෙන මැදිහත් වීමක් සහිතව නීතිය මගින් ස්ථාපිත කරන ලද නියාමනයට කියනවා සහ නියාමනය කියලා. මාධ්‍ය නියෝජිතයන්ගේ සහභාගීත්වයක් සහිතව ආචාර ධර්ම මාර්ගෝපදේශ සකස් කරනවා. මාධ්‍යකරුවන්ට මෙමගින් ලබා දෙන තීන්දුව සහ නිර්දේශ නොසලකා හැරීමට නොහැකි වීම මෙහි ඇති ප්‍රධානතම ලක්ෂණය. ඒ වගේම නීතිය මගින් ස්ථාපිත වෙලා තියෙන හින්දා රාජ්‍ය මැදිහත් වීමකුත් දක්ින්න ලැබෙනවා. ඊට පස්සේ කතා කරන්නේ ව්‍යවස්ථාපිත නියාමනය ගැන. ව්‍යවස්ථාපිත නියාමනය කියන්නේ නීතිය මගින් ස්ථාපිත මාධ්‍ය ශාස්ත්‍රයේ ප්‍රබල මැදිහත් වීමක් නොමැති නියාමන විධික්‍රමයක්. සිවිල් සමාජ කණ්ඩායම් නීතිඥ සංගම් සහ ශාස්ත්‍රාලීය පරීක්ෂකවරු නියාමන මණ්ඩලවල සමාජිකත්වයක් දරනවා. ඇතැම් අවස්ථාවලදී පාර්ලිමේන්තුව මගින් හෝ එවැනි කිසියම් මණ්ඩලයක් මගින් පත් කර ලබන නියෝජිතයන්ගේ නියාමන ව්‍යුහ සමන්විත වෙලා තියෙනවා. නියාමන ක්‍රියාවලිය ඇතැම් විටදී දැඩි බව දකින්න පුළුවන්. දේශපාලන බලයක් සහිත බලවේග ක්‍රියාත්මක
වෙන්න පුළුවන්. දේශපාලන බලපෑම් වලට නතු වීමට ඇති හැකියාව මත ස්වාධීනත්වය ගිලී යන්න පුළුවන්. හරිද? ඊට පස්සේ කතා කරන අභ්‍යන්තර නියාමනය ගැන. අභ්‍යන්තර නියාමනය කියලා කියන්නේ ඇතැම් මාධ්‍ය ආයතනවල නියාමන ක්‍රියාවලිය තම ආයතන මට්ටමින් අභ්‍යන්තරික පවත්වාගෙන යනවා. එතකොට මාධ්‍ය ආයතන විසින් තම ආයතනය වෙනුවෙන් ඒ සඳහා ඔම්බුඩ්ස්මන් වරයෙක් පත් කරනවා. මාධ්‍ය ආයතනයේ කටයුතු මාධ්‍ය ආයතනයක කටයුතු කරපු විශ්‍රාමගත් දේශීය මාධ්‍යවේදියෙක් ඔම්බුඩ්ස්මන් වරයෙක් විදිහට පත් කරනවා. එසේ නොමැතිනම් මාධ්‍ය විෂය පිළිබඳ අවබෝධයක් තියෙන ස්වාධීන විද්වතෙක් ඒ සඳහා පත් කරන දකින්න පුළුවන්. මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ආයතනයේ සංස්කාරකවරුන්ට දැනුම් දීලා ඒ සඳහා ගත හැකි පියවර නිර්දේශ කිරීමත් ඔම්බුඩ්ස්මන්ගේ කාර්යයක් වෙනවා. ඒ විදිහට අපි ඒ හතර විස්තර කරනවා. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නය අහනවා ව්‍යවස්ථාපිත නියාමනය සඳහා පිළිතුරු ලද ආයතන තුනක් සහ ඒවායේ කාර්යභාරය පිළිබඳ විස්තර කරන්න කියලා. එතකොට අපි කතා කරමු ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය, ශ්‍රී ලංකා පුවත්පත් කොමිසම, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිසාර සංසදයේ හතර ගැන අපි කතා කරනකොට මේ කියන තුනක් නම් කරලා විස්තර කරන්න කියලා. කතා කරමු ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය ගැන. එතකොට මේක ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය පිහිටවල අරමුණ වෙන්නේ සංදර්ශන ප්‍රසංග සහ චිත්‍රපට යනාදී මාධ්‍ය ප්‍රදර්ශනයට පෙර නිරීක්ෂණය කරලා ඊට අදාළ නියාමන ක්‍රියාවලියක් සිදු කිරීම තමයි මේකේ ප්‍රධානතම අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. 1950 අංක 23 දරන පනතකින් ඒ ක්‍රියාවලිය සිදු කිරීමට ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය ස්ථාපනය කරලා තියෙනවා. මේ කටයුතු වඩාත් සාකච්ඡාවට ලක් ගන්න චිත්‍රපට ශාලාවල චිත්‍රපට මුදා හැරීම නිකුත් කිරීමට සහතිකයක් නිකුත් කරනවා. ඒ සහතිකයට UXA කියන වර්ගීකරණය අදාළ වෙනවා. එතකොට මෙන්න මේ මාර්ගෝපදේශ සංග්‍රහයට අනුව චිත්‍රපටවල දෙපස් තෝරාගත් දර්ශන ඉවත් කිරීම යනාදී ඇතැම් විටක චිත්‍රපටය පූර්ණ ලෙස වාරණයක් ලක් කිරීමේ ඉඩකඩ තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තාම නන්දා මාලිනීගේ පවන ගීතටිය ඒ කාලේ තිබ්බ සමාජ මට්ටමට උන ගැලපෙන හින්දා ඒක වාරණයට ලක් වුණා. එතකොට U සහතිකය සහ X සහතිකය සහ A සහතිකය කියලා කියන්නේ U කියලා කියන්නේ අසීමාන්තික මහජන ප්‍රදර්ශනයේ සුදුසු. ඒ කියන්නේ කිසිම බාධාවක් නැතුව සෑම කෙනෙකුටම නරඹන්න පුළුවන්. උදාහරණයක් මහින්දාගමනය එන්නේ වගේ දේවල්. X සහතිකය කියලා කියන්නේ වැඩිහිටියන්ට පවන දෙන 18ට වැඩි අයට විතරයි. A කියලා කියන්නේ වැඩිහිටියන්ට වඩා සුදුසු වැඩිහිටියන් සමග පැමිණෙන අවුරුදු 18ට ළමයින්ට නරඹන්න පුළුවන් කියන එක. හරිද? එතකොට අන්න ඒ විදිහට විස්තර කරන්න පුළුවන්. ඊට පස්සේ කතා කරමු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සභාව ගැන. 1996 විදුලි සංදේශ නියාමන කොමිසම පනත යටතේ තමයි ස්ථාපිත කළ තියෙන මේ විදුලි සංදේශ නියාමන කොමිසම කියන එක. එතකොට විදුලි සංදේශ සේවා සැපීමේදී මෙන්ම ඊට අදාළ උපාංග වලින් ගුණාත්මක භාවය පිළිබඳ කටයුතු කිරීමේදී නව විදුලි සංදේශ ක්‍රමෝපායන් ප්‍රයෝජන කිරීමට මේ කොමිසම ආරම්භන බවට පත් වෙලා තියෙන ගුවන්විදුලිය සහ රූපවාහිනී විකාශනය සඳහා සංඛ්‍යාවක් මන්ත්‍රය බෙදා දීම, ජංගම දුරකථන භාවිතයේදී ග්‍රාහකයන්ට මුදුන ගැටළු පිළිබඳ පැමිණිලි කිරීම, මීට අදාළ මෙහෙයුම් කටයුතු සිදු කිරීම මේ කොමිසමේ කාර්යයන් බවට පත් වෙනවා. ජනාධිපතිවරයා විසින් පත් කරන ලබන කොමිසමේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණ ගන්න ලබන අතර අධ්‍යක්ෂක ජනරාල්වරයා යටතේ පරිපාලන කටයුතු සිද්ධ කරනවා. මේකදී මේ කොමිසමට අනුව අවසරයක් නැතුව ගුවන්විදුලි සහ රූපවාහිනී ආයතන පවත්වාගෙන යාමට පවත්වාගෙන යන්න බෑ. හොරහසේ පවත්වාගෙන ගියපු ගුවන්විදුලි වැඩසටහන් කොටි හඬ වගේ ඒ වැඩසටහන් මේ විදුලි සංදේශ නියාමන කොමිසම හරහා වාරණයට ලක් කරලා තියෙනවා. ඊට පස්සේ කතා කරනවා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ගැන. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය පිහිටලා තියෙන 1973 අංක 5 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත යටතේ පුවත්පත් මණ්ඩල පනත යටතේ පුවත්පත්වල වෘත්තීය තත්ත්වය ඉහළ නැංවීමට පුවත්පත් නිදහස ආරක්ෂා කිරීම, පුවත්පත් ආචාර්යන් පවත්වාගෙන යාම සහ පුරවැසි අයිතිවාසිකම් පිළිබඳව හැඟීමක් ඇති කිරීමේ පරමාර්ථ ගණනාවක් මුල් කරගෙන තමයි මේක පිහිටවලා තියෙන්නේ. එතකොට මේක පුවත්පත් මාධ්‍ය නියාමනය සඳහා පිළිපදලා තියෙන රාජ්‍ය ආයතනයක්. දැන් අපි කතා කරන ව්‍යවස්ථාපිත නියාමනය. එතකොට පුවත්පත් මණ්ඩලය, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම, ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය තමයි අදාළ වෙන්නේ. එතකොට පුවත්පත් මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ කොමසාරිස්වරයා. මේ කොමසාරිස්වරයා පත් කරන ජනාධිපතිවරයා විසින්. එතකොට පුවත්පත් ආචාර ධර්ම කඩකිරීම පිළිබඳ විභාග කර තීන්දුව ප්‍රකාශයට පත් කළ හැකි අතර මේ පනත මගින් මණ්ඩලයට අධිකරණ බලතල අර්ධ වශයෙන් ලබා දීලා තියෙනවා. පුවත්පත් කොමසාරිස්වරයා මණ්ඩලයේ පරිපාලන කටයුතු මෙහෙයවන අතර පුවත්පත් නිරීක්ෂණය කර ඒවායේ
ඇති ආචාරධර්ම කඩවන අවස්ථා පිළිබඳ අධ්‍යක්ෂක මණ්ඩලය අවධානයට යොමු කිරීමට කොමසාරිස්වරට හැකියාවක් තියෙනවා. 2018 වර්ෂයේ වන විට පුවත්පත් 11ක් පමණ මේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය තුළ ලියාපදිංචි කරලා තියෙනවා. අන්න ඒ ටික තමයි විස්තර කරන්න ඕනේ. ඊට පස්සේ අපි හතරවෙනි ප්‍රශ්නෙන් අහනවා මාධ්‍ය ආචාරධර්ම කොටස් 4 නම් කරලා විස්තර කරන්න කියලා. පුවත්පත් ආචාරධර්ම, ගුවන්විදුලි ආචාරධර්ම, රූපවාහිනී ආචාරධර්ම සහ නව මාධ්‍ය ආචාරධර්ම කියලා කොටස් 4ක් තියෙනවා. පුවත්පත් ආචාරධර්ම ගැන කතා කරාම 1973 අංක 5 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත යටතේ 1981 දී පුවත්පත් කලාවේදීන්ට ආචාරධර්ම සංග්‍රහයක් හඳුන්වා දීලා තියෙනවා. ඒක සකස් කරලා තියෙන්නේ එවකට පුවත්පත් ප්‍රධාන සංස්කාරකවරුන් 25 දෙනෙකුගේ සමන්විත මණ්ඩලයක් විසින්. මේ ආචාරධර්ම ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරලා තියෙන හින්දා ඊට නීතිමය බැදීමක් තියෙනවා. ඒ වගේම 2003 වසරේදී ශ්‍රී ලංකා කත්ව සංසදයේ මගින්ද වෘත්තීය මාර්ගෝපදේශ සංග්‍රහයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ අවස්ථා දෙකකදී යාවත්කාරීන් කළා තියෙනවා සහ එය පුවත්පත් කලාවේදීන් සඳහා සකස් කරපු ස්වයං නියාමන ක්‍රමවේදයක් විදිහට දකින්න පුළුවන්. එතකොට මේ පුවත්පත් ආචාරධර්ම විදිහට අපිට ගන්න පුළුවන් තමා පුවත්පත් රැළියෙන් ලිපිය සත්‍ය වෙන්න ඕනේ. අසත්‍ය සහ වද්ද විශ්වාස කරන්න බැරි තොරතුරු ප්‍රචාරය කරන්න බෑ. ඕනෑකමින් සත්‍ය විකෘති කරලා ඉදිරිපත් කරන්න බෑ. පොදු රුචියට සදාචාරයට පටහැනි දේවල් ඇතුළත් කරන්න බෑ. අන්න ඒ වගේ ආචාරධර්ම පද්ධතියක් තියෙනවා. ඊට පස්සේ කතා කරනවා ගුවන්විදුලි ආචාරධර්ම ගැන. පෞද්ගලික ගුවන්විදුලි සේවා සඳහා ස්ථීර ආචාරධර්ම හෝ මාර්ගෝපදේශ සකස් කර නැහැ. ඒ සඳහා උත්සාහයන් ගනු ලැබුවද පොදු එකගතාවයකට පත්වීමට අපහසු වෙමින් ඒ අදහස අත්හැරලා තියෙනවා. 1966 අංක 25 දරන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පනතේ සඳහන් වගන්තිවලට අනුව වැඩසටහන් කරන්නේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද සංස්ථාවේ ගුවන්විදුලි නාලිකාවලට අදාළ මඟ පෙන්වීමසේ සලකන්න පුළුවන්. ඊට අමතරව ගුවන්විදුලි වැඩසටහන් සඳහා සකස් කර ඇති සහ දැනීම ලබා ගැනීමේදී පිළිපැදිය යුතු පටිපාටිද මීට අදාළව සලකා බලන්න පුළුවන්. ඇතැම් ගුවන්විදුලි නාලිකා තම නාලිකාවලට අදාළව ගුවන්විදුලි ආචාරධර්ම සහ මාර්ගෝපදේශ සකස් කරගෙන ඇති බවද හඳුනා ගන්න පුළුවන්. තුන්වෙනි එක තමයි රූපවාහිනී ආචාරධර්ම. 1982 දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනතේ වගන්තිවලට අනුව වැඩසටහන් කරන්නට අදාළ කොටස් කිහිපයක් මඟ පෙන්වීමක් ලෙස භාවිතා කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් දැන්වීම ලබා ගැනීමේ අනුගමනය කරන ඕනි මාර්ගෝපදේශ සංග්‍රහයක් තියෙනවා. පොදුවේ රූපවාහිනී නාලිකා සඳහා බලපා ලබන ආචාරධර්ම පද්ධතියක අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට මේ ආචාරධර්ම වලට ඇතුළත් වෙනවා අතිශයෝක්ති අතිශයාර්ථයෙන් විස්තර කරන නොවන ප්‍රකාශන ඇතුළත් වෙන පුද්ගලයෙක් නිෂ්පාදනයක් සේවාවක් සංවිධානයක් ඍජු ලෙස හෙලා දැකීමක් හෙලා දකින ආකාරයෙන් කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේම බාධා ඇති කරන හෝ කෝප ගන්නවන ආකාරයේ ශබ්ද ප්‍රයෝග යොදා ගන්න බෑ කියලා ඉන්නේ ආචාරධර්ම කිහිපයක් තියෙනවා. ඊට පස්සේ කතා කරනවා නවමාධ්‍ය ආචාරධර්ම ගැන. නවමාධ්‍ය ආචාරධර්ම වලදී නවමාධ්‍ය ආචාරධර්ම සහ මාර්ගෝපදේශ පිළිබඳ ප්‍රබල සාකච්ඡාවක් තියෙනවා. එක් වෙබ් අඩවිවල සහ සමාජ ජාලාවල තමන්ට ගැළපෙන ලෙස සකස් කළ මාර්ගෝපදේශ දක ගන්න පුළුවන්. ඇතැම් රටවල නවමාධ්‍ය ආචාරධර්ම පිළිබඳ උනන්දු දක්වලා තියෙනවා. උදාහරණයකට ගත්තාම උතුරු කොරියාව සහ අරබ් රටවල් සමාජ මාධ්‍ය පිළිබඳ නියාමනයක් කළ තියෙනවා. නමුත් ලංකාව තුළ ලොකු කියන්නේ ධනාත්මක විදිහේ නවමාධ්‍ය ආචාරධර්ම පිළිබඳව කතිකාවතක් නැහැ. එතකොට අපිට අන්න ඒ විදිහට විස්තර කරන්න පුළුවන් මේ හතර. ඊට පස්සේ අපි යනවා අපේ දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි රචනා ප්‍රශ්නෙට කතා කරනවා. අපේ දෙවෙනි ප්‍රශ්නෙන් අහනවා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මාධ්‍ය නියාමන ආයතන දෙකක් නම් කරන්න කියලා. මොනවාද ඒ ආයතන? ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම, පරිගණක හදිසි ප්‍රතිචාර අන්න ඒ වගේ. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නෙන් අහන කලින් වගේම ආයතන නියාමනය පිළිබඳ වගකීම් ආයතන තුනක් නම් කරලා ඒවයි කාර්යභාරය පැහැදිලි කරන්න කියලා. ඒකට ආයතන තුන දැම්ම ඒවයි කාර්යභාරයන් පිළිබඳව විස්තර කරා. තුන්වෙනි ප්‍රශ්නෙන් අහනවා ශ්‍රී ලංකාව තුළ මාධ්‍ය නියාමනයේ අවශ්‍යතාවයේ පහත කරුණු යටතේ උදාහරණ දක්වමින් සාකච්ඡා කරන්න කියලා මහජන සාමය ආරක්ෂා කිරීම සහ තනි පුද්ගල අයිතීන්ට සිදුවන බලපෑම් පාලනය කිරීම කියන කොටස් දෙක. එතකොට මහජන සාමය ආරක්ෂා කිරීම කියන එක දැන් මාධ්‍ය නියාමනය කියන්නේ මොකක් හරි තොරතුරක්. මොකක් හරි දෙයක් නියාමනය කරන කෙනෙක් පාලනය කරනවා කියන එක. එතකොට මහජන සාමය ආරක්ෂා කර ගැනීම උදෙසා මේ මාධ්‍ය නියාමනයේ අවශ්‍යතාවය කොහොමද වැදගත් වෙන්නේ කියලා තමයි මේකද කතා කරන්න කියන්නේ. එතකොට මාධ්‍ය මගින් ලබා දෙන සංදේශ අතර ජාතිකත්වයට, වාර්ගිකත්වයට, ආගමික වශයෙන් සමානාත්මතාවය බිඳ වැටෙන සංදේශ
තියෙන පුළුවන්. එතකොට ඒවා නියාමනය කිරීම ඉතාමත් වැදගත් දෙයක්. හරිද? දැන් අපි ගත්තොත් මේ රටක අර්බුදකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් මේ නියාමන ක්‍රියාවලිය නැත්තම්. එතකොට දැන් වර්ග අතර සාම්‍ය ඇති වෙන ආකාරයට ප්‍රවෘත්ති ප්‍රකාශ කරන්න පුළුවන්. දැන් කරුණ දැන් සංවේදී දේවල් අපි හිතමුකෝ කවර පුද්ගලයෙක් කවුරු හරි ළමයෙක් හරි ගැහැණු පුද්ගලයෙක් දූෂණය කළා මාර දානවා. එතකොට ඒ ග්‍රාහකයාට අහිතකර විදිහට බලපාන්න පුළුවන්. සමාජයට අහිතකර විදිහට බලපාන්න පුළුවන්. එතකොට ඒක නියාමනය කරලා තමයි මේ ලබා දෙන්න ඕන. නැත්නම් එක මිනිස්සුන්ට වැරදි ආදර්ශයක් ලබා දෙන්න පුළුවන් නේද? එතකොට තවත් කෙනෙක් ඒක අනුගමනය කරන්න යන පුළුවන් වෙන්නේ වගේ දේවල්. එතකොට දැන් අපි ගොඩක් විදිහට දකිනවා දැන් අපරාධ දැන් අපි මේ මොකද්ද චිත්‍රපටියක් ගත්තත් මේ ඒකේ අපරාධය සිදු කරන ආකාරය අපිට පෙන්නනවා. එතකොට සමහර වෙලාවට දැන් අපි ගත්තොත් එතකොට ඒ වගේ දේවල් ආදර්ශ කරගෙන මිනිස්සු සමාජයෙන් පුද්ගලයා වුණත් ඒ වගේ ඒ විදිහට අපරාධ කරන්න පෙළඹෙන්න පුළුවන්. ඒ උපක්‍රම භාවිතා කරලා. එතකොට අන්න ඒ වගේ දේවල් මහජන සාමය ආරක්ෂා කර ගැනීම උදෙසා නැත්නම් උදාහරණ පවුල් ආරවුල් උද්ඝෝෂණ තරුණ කණ්ඩායම් අතර ගැටුම් අන්න ඒ වගේ දේවල් අවම කර ගැනීමට මේ මහජන සාමය ආරක්ෂා කර ගැනීමට මේ නියාමනය කියන එක අවශ්‍ය වෙනවා. ඊට පස්සේ කතා කරනවා තනි පුද්ගල අයිතීන් සිදුවන බලපෑම් පාලනය කිරීම කියන එක. යම් පුද්ගලයෙකුගේ පුද්ගල ප්‍රතිරූපී පිටවැටෙන විදිහට ප්‍රචාරය කරන ලබන ව්‍යාජ තොරතුරු නියාමනය කිරීම මෙහිදී වැදගත් වෙනවා. ඒ වගේම මාධ්‍ය මගින් ග්‍රාහකගත කරනු ලබන සංදේශ මගින් ක්‍රීඩකයන්, කලාකරුවන්, දේශපාලනඥයන්, වෛද්‍යවරු ආදී විවිධ ක්ෂේත්‍රවල නියැලෙන පුද්ගලයන්ගේ ආත්ම අභිමානය හැලු කිරීම, ලක් කිරීම නියාමනය වීම සිදු වෙන්න ඕනේ. එමෙන්ම ජනමාධ්‍ය භාවිතා කරමින් ප්‍රසිද්ධ චරිතවල ඥාතීත්වය පදනම් කරගෙන සිදු කරන ලබන අපහාස කිරීම, නියාමනය කිරීම තනි පුද්ගල අයිතීන්ට සිදුවන බලපෑම් පාලනය කිරීමට වැදගත් වෙනවා. ඒ වගේම වෛවාහක කරුණු පිළිබඳ වාර්තා කිරීමේදී වාර්තාකරුවා ඉතා අවධානයෙන් යුක්තව කරුණු කටයුතු කිරීම මගින් ඇතිවිය හැකි තනි පුද්ගල අයිතීන්ට සිදුවන බලපෑම් පාලනය කරන්න පුළුවන්. උදාහරණ විදිහට අසභ්‍ය අශීලාචාර ඡායාරූප හා වීඩියෝ පට මුදා හැරීම අසත්ව ප්‍රචාරය කියන මන්නේ වගේ දේවල්. ඊට පස්සේත් අහනවා හතරවෙනි ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රතිපත්තියේ වැදගත්කම ප්‍රධාන කරුණු හතරක් ඔස්සේ පැහැදිලි කරන්න කියලා. මොනවාද ප්‍රධාන කරුණු? සාධාරණත්වය, නිර්වද්‍යතාවය, පක්ෂපාතීත්වය වැනි මූලධර්ම වලට ගරු කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අවබෝධය සහ මානුෂීය ප්‍රජා අතර සමානතාවය ප්‍රදර්ශනය කිරීමට සහ ප්‍රකාශන නිදහස සහතික කිරීමෙන් විවිධ සංස්කෘතීන් සහ ප්‍රජා අතර සමගිය වර්ධනය කිරීමට මාධ්‍ය ශාස්ත්‍රයේ විනිවිද භාවයට ඒ වගේම ආශා ධර්ම ඇති කරන්න මානුෂීය සමානතාව මගින් සමගිය ප්‍රවර්ධනය කරන්න අන්න ඒ වගේ වැදගත්කම් කිහිපයක් අපිට සාකච්ඡා ගන්න පුළුවන්. ඒකට මම හිතනවා මේ හතර විස්තර කරගන්න පුළුවන් වෙයි කියලා. එතකොට අපි දැන් කතා කරලා ඉවර කරා මේ 10 වෙනි පාඩමේ මොනවද අහන්න පුළුවන් MCQ ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න ගැන. ඒකට ඔයාලට මොකක් හරි පාඩමක් සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන් මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ WhatsApp channel එකට join වෙනවා. ඒ වගේම ඔයාලට පල්ලෙහා දෙන link වලින් description එකේ දෙන link එකෙන් මේකට අදාළ ප්‍රශ්න පත්‍රය download කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.